හරි ළමයි. දැන් ඔයාලා මේ පොඩි පුළුවන් නම් ජොයින්ලා ඉන්නේ හැමෝම. ඔයාලට මම ඇහෙනවද? ඇහෙනව නේද? මම ඉස්සෙල්ලා කතා කරා ඇහුණාද නැද්ද කියලා බලන්න බැරුණ එකයි මම ඇහුවේ. ඇහෙනවනේ. හරි. එතකොට ඔයාලා මීට කලින් බයිනන්ස් ට්‍රේඩින් කරපු අයත් ඉන්නවද? කොහොමද? අපි පාඩම යන්න කලින් පොඩ්ඩක් කතා මේ මෙසේජ් එකක් දාන්න පුළුවන් කට්ටිය. කලින් බයිනන්ස් ට්‍රේඩින් කරපු අය ඉන්නවද? නැත්නම් කෝස් කරපු අය ඉන්නවද? කොහොමද? ඔයාලා මාත් එක්ක මෙසේජ් කරන්න බය වෙන්න. මොකද අපි මේ ක්ලාස් එකේදී සම්පූර්ණයෙන්ම A to Z කෝස් එකේදී ඔයාලට දැනුම අරන් දෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා දැන් මං අහන ප්‍රශ්න වලට බය වෙලා උත්තර දෙන්න ඕනේ නැහැ. ඔයාලා ඩිරෙක්ට්ලි මේ මෙසේජ් එකක් දෙන්න. ඔව් සමහර අය කරලා තියෙනවා සමහර අය දන්නේ නැහනේ. එතකොට දැන් මේකෙදි හරිද මේ කෝස් එකේදී ඔයාලට ට්‍රේඩින් කියන්නේ මොකද්ද? ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද? බ්ලොක්චේන් තාක්ෂණය මොකද්ද? NFT කොහොමද හොයාගන්නේ? ඊට පස්සේ කොහොමද අපි කොයින් එකක් ටෝකන් එකක් වෙනස තෝරගන්නේ? ඊට පස්සේ කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ? ට්‍රේඩ් කරන කලින් අපිට තියෙනවා ඇනලයිස් පාර්ට් එක. හරිද ළමයි? ඒ ඇනලයිස් පාර්ට් එක අපි හරියටම A to Z ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? ඒ ඇනලයිස් පාර්ට් එකේ තියෙන කොටස් වශයෙන් ගත්තට පස්සේ තියෙනවා ෆන්ඩමෙන්ටල් ඇනලයිස්, ටෙක්නිකල් ඇනලයිස්, ඊට පස්සේ තියෙනවා සෙන්ටිමන්ට් ඇනලයිස්, ඇනලයිස් කොටස් විදියට තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා ඇනලයිස් පාර්ට් එක ගත්තට පස්සේ තියෙනවා ඔයාලට ට්‍රේඩින් සයිඩ් එක. ට්‍රේඩින් සයිඩ් එකේ තියෙනවා ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින්, ඇල්ෆා ට්‍රේඩින් කියලා කොටස් තියෙනවා. හරිද? ඒකේ තව තව පොඩි පොඩි කොටස් තියෙනවා. අපි ඒක හැම දෙයක්ම A to Z ඔයාලට කියා දෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා ඔයාලට ඉගෙන ගත්තාට පස්සේ තියෙනවා සයිකොලොජි පාර්ට් එක. සයිකොලොජි පාර්ට් එකයි රිස්ක් මැනේජ්මන්ට් පාර්ට් එකයි. ඒකත් මේකෙදී අපි ඔයාලට A to Z කියා දෙනවා. හරිද? ඔන්න මම ඔයාලට මේ පොඩ්ඩක් කෝස් එක ගැන මුලින්ම පොඩි හැඳින්වීමක් කරා. හරිද? එතකොට දැන් මං ගැන කිව්වොත් එහෙම මම මේ මාකට් එක ගැන අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ගුරුවරයෙක්. හරිද? ඒ කියන්නේ උගන්වලා අවුරුදු 5ක් නෙමෙයි මාකට් එකේ අත්දැකීම් තියෙන අවුරුදු 5ක. ඊට පස්සේ අපි මේ ගිය සතිය දෙස මේ ගියස් 16 වෙනිදා අපි ක්ලාස් ස්ටාර්ට් කරා ෆිසිකල් ක්ලාස් එකක් රත්නපුරේදී. ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට යම් ප්‍රශ්නයක් ආවොත් එහෙම රත්නපුර පියවර ආයතනයට එන්න පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. හරිද? ඒ කියන්නේ ඉරිදා උදේ 10 ඉඳන් අපි සාමාන්‍යයෙන් දවල් 2 3 වගේ එනකම් ක්ලාස් එකේ ඉන්නවා. ඔයාලට ඒ ක්ලාස් ටයිම් එකේ ඇවිල්ලා එක දවස් වෙන් කරගෙන මේ අපිත් එක්ක ඕනින් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා. හරිද? ළමයි ඔයාලට මං කියන්නේ ඇහෙනව නේද? කවුරුත් සද්ද නැතිනම් දැහුවේ. හරි. එතකොට අපි යමු පොඩ්ඩක් පාඩමට. හරිද? මම පොඩි පොඩි පාඩම් කොටස් ටිකක් තමයි අද අරන් තියෙන්නේ. මොකද ඔයාලා මෙතන දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. හැම දෙනාටම තේරුම් ගන්න පුළුවන් විදියට මම මේක හදලා තියෙනවා. හරිද? හරි. අපි ඉස්සල්ලාම බලමු මේ ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක. හරිද? මේ ට්‍රේඩින් කියන්නේ ළමයි සාමාන්‍යයෙන් හරි ඉස්සලාම අපි මම මගේ මතය දෙන්න කලින් මම මගේ මතය උගන්වන්න කලින් ඔයාලගේ අදහස මට ඉදිරිපත් කරන්න. දැන් මෙතන මම තියෙනවා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක. මීට අමතරව ඔයාලගේ අදහසක් තියෙනවා මැසේජ් එකක් දෙන්නකෝ. ළමයි මම සාමාන්‍යයේදී ඔයා දැන් ඔයාලට පේනවා පිටිපස්සෙන් ග්‍රීන් බෝඩ් එක තියෙනවා. අපි ග්‍රීන් බෝඩ් එකයි වයිට් මේ zoom එකයි දෙකම පාවිච්චි කරගෙන හරි ප්‍රසන්ටේෂන් ග්‍රීන් බෝඩ් දෙකම පාවිච්චි කරගෙන තමයි ක්ලාස් එක යන්නේ. එතකොට ඔයාලදී අපි අහන ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙන්න. හරිද? ඒ හැම දෙයක්ම A to Z ඔයාලා දන්නේ නැත්තම් මම ඔයාලට කියා දෙනවා. තේරුණා නේද? දැන් ඔයාලට මේ මම මේ අහ ප්‍රශ්නේ තේරුණාද? ඒ කියන්නේ ට්‍රේඩින් කියන එක අදහසක් තියනවාද? ළමයි මෙසේජ් එකක් නැහනේ. මම හිතන්නේ කට්ටියට තාම ලොකු අදහසක් නැහැ. හරිද? සාමාන්‍යයෙන් ට්‍රේඩින් කියන්නේ ලාභය අරමුණු කරගනිමින් වෙළඳාම් කිරීම. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙම සාමාන්‍ය වල දන්නවා අපි හිතන්නකෝ සිල්ලර බඩු කඩේකින් ගිහිල්ලා ගන්නවා මේ පොල් ගෙඩියක්. හරිද? එතකොට අපි ඒ ගිහිල්ලා ගන්නේ සිල්ලර වෙන්දගෙන්. එයා තව කෙනෙක්ගෙන් ගන්නවානේ. ඒ කියන්නේ එයා ගන්නවා තොග වෙලෙන්දෙක්ගෙන්. හරි නැත්නම් පොල් සපයන කෙනෙක්ගෙන්. එතකොට එතන තියෙනවා ලාභයක්. ඒ ලාභය අරමුණ කරගෙන තමයි එයා වෙළඳාම් කරන්නේ. තේරුණාද? එතකොට ඒක සාමාන්‍යයෙන් අපි මේ ෆිසිකලි කරන බිස්නස් එකක්. එතකොට මේ ඔන්ලයින් බිස්නස් සයිට් එකේදී අපි මේ ට්‍රේඩින් කියන එකෙන් අපි ට්‍රේඩ් කරලා ඒ කියන්නේ අපි වෙළඳාම් කරලා තමයි මේකෙත් මුදල් උපයන්නේ. හැබැයි මේක වෙනසක් තියෙනවා. අපි මේක සම්පූර්ණයෙන්ම කරන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. හරිද? නැත්තම් ඩිජිටල්. හරිද? එතකොට දැන් මේකෙදි දැන් මෙතන තියෙන ට්‍රේඩින් කියන්නේ
ලාභය අරමුණු කරන එක. එතකොට මේකේ ට්‍රේඩින්. හරිද? මේ නිකන් ට්‍රේඩින්. එතකොට මේකටම අපි ඇඩ් කරගන්නවා ක්‍රිප්ටෝ ට්‍රේඩින්. නැත්නම් බයිනෑන්ස් ට්‍රේඩින්. හරිද? ඒ කියන්නේ බයිනෑන්ස් එක හරහා ලාභය උපයා ගනිමින් වෙළඳාම් කිරීම. හරිද? ඒ කියන්නේ ළමයි මේකේ තියෙනවා ක්‍රිප්ටෝ කියලා දෙයක්. හරිද? ඔයාලා දන්න ඇත්ත ඇති නොදන්න ඇත්ත ඇති හැමෝටම සමාන විදිහට තේරෙන විදිහට මම මේ කියන්නම්. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කියන දෙයින් අපිට පුළුවන් ලාභය අරමුණු කරගෙන වෙළඳාම් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්න පොඩි chart එකක්. හරිද? මේ තියෙන්නේ BTC coin එක. හරිද? මේ coin එක එතකොට මෙහෙම තිබ්බට මේක විද්‍යුත් මුදල් එක කියන්නේ. හරිද? දැන් මේක මේ coin එකේ මේ chart එකෙන් පෙන්නන්නේ මිල ඉහළ පහළ ගියපු අවස්ථාවක්. හරිද? එතකොට මම කිව්වා Binance trading කියලා. හරිද? ඒ කියන්නේ Binance හරහා ලාභය උපයනවා. හරිද? Binance හරහා ලාභය උපයන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ ක්‍රිප්ටෝ කරන්සි. හරිද? ඒ ක්‍රිප්ටෝ පාවිච්චි කරන්න උපයෝග කරන එක්ස්චේන්ජ් තමයි Binance. ඊට පස්සේ Binance විතරක් නෙමෙයි. Bitget තියෙනවා, Bybit තියෙනවා. හරිද? ඒ වගේ එක්ස්චේන්ජ් ගණනාවක් තියෙනවා. හරිද? එතකොට ඔයාලා කල්පනා කරන්න ඇති මොකද්ද මේ එක්ස්චේන්ජ් එක කියන්නේ කියලා. අපි චුට්ටක් ඉස්සරහට ගිහලා කතා කරමු. හරිද? දැන් මේ ට්‍රේඩින් වලදී මම කිව්වා ලාභය අරමුණු කරගනිමින් මුදල් උපයනවා කියලා. හරිද? ඔයාලා පේනවා දැන් මේ මෙතන chart එකේ පොඩි price එකක් පේනවා. හරිද? මේක තියෙන්නේ Bitcoin එක. හරිද? මේ තියෙන Bitcoin එක Bitcoin එකේ chart price එක මෙතන තියෙන්නේ. හරිද? මේ ඔයාලට පේන ඇති මම රවුන්ඩ් කරනවා අගයක්. ඒ අගේ ඩොලර් 89243යි. ඒ කියන්නේ මීට පොඩි දවසකට කලින් මම මේ chart එකේ රූපේ අරන් තින්නේ. ඔව් 18 වෙනිදා. ඒ කියන්නේ දවස් දෙකකට වගේ කලින්. හරිද? එතකොට මේ price එක 89243යි. හරිද? සාමාන්‍ය කෙනෙක් ඩොලර් 89000ට හිතන්න 89 හිතන්නකෝ. ඩොග් ගන්න හිතන්න 89ට ගන්නවා. හරිද? ඒ ගන්න කෙනාට පුළුවන් 93ට විකුණන්න. හරිද? ඒ කියන්නේ 89ට අරන් 93ට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවට අරන් වැඩියට විකුණන්න පුළුවන්. එතන අපිට ලාභයක් තියෙනවා. සාමාන්‍ය 89ත් 93ත් අතර ලාභය ඩොලර් 4 හිතන්නකෝ. හරිද? බිට්කොයින් නෙමෙයි. දැන් මෙතන මේ ලොකු අගේ මේ අගයක් වුණාට අපි නෝමලි මේම හිතමු. නැත්තම් මෙතන ඩොලර් 3000ක් වගේ ලාභයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ෆන්ඩ් එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් කරන්න ලේසිම දේ තමයි ට්‍රේඩින් කියන එක. හරිද? එතකොට දැන් මෙතන පුළුවන් අපිට අඩු වගයකින් අරගෙන වැඩි අගයකින් විකුණලා ලාභය උපයන්න. සරලව බයිනෑන්ස් ට්‍රේඩින් වලදී නැත්තම් මේ අපි කරන ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලදී කරන්නේ ඒක. ඒ කියන්නේ අඩු අගයක් අඩු අගයකට අරගෙන වැඩි අගයකට විකුණන එක. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මම ඔයාලට දැන් කිව්ව එක ක්‍රිප්ටෝකරන්සි වෙලදාම. හරිද? දැන් මම ඔයාලට පෙන්නුවේ බිට්කොයින් එකේ ප්‍රයිස් එක වැඩි වෙනවත් එක්ක අපි ප්‍රයිස් එකේ ලාභය උපයන හැටි. හරිද? හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. හරිද? දැන් ඔයාලට පේනවා මෙන්න මේකේ රතු පාට කැන්ඩල්ස් තියෙනවා. හරිද? මේකට අපි කියනවා කැන් ස්ටාර්ට් එකක්. හරිද? මේක මම පාඩම් වලදී ඔයාලට A to Z කියා දෙනවා. මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මම ඔයාලට මෙතනදී චූටි කොටසක් කියා දෙන්නම්කෝ. මෙතන මේ වෙන්නේ මේ කැන්ස්ටික් වලින් වෙන්නේ මිල ඉහළ පහළ යන එක තීරණය වෙන එක පෙන්නන එක. හරිද? ඒ කියන්නේ ඔය රතු පාටින් පෙන්නනවා සෙල් කැන්ඩල්. ඒ කියන්නේ මාකට් එකක් ඩවුන් වෙනවා නම් නැත්තම් පහළට යනවා නම් රතු පාටින් පෙන්නනවා. මාකට් එක උඩට යනවා නැත්තම් අප් වෙනවා නම් ඔය කොළ පාට කැන්ඩල් වලින් පෙන්නනවා. හරිද? ඔයාලට මං කියන්නේ තේරෙනව නේද? එතකොට දැන් මෙතනදී අපිට පුළුවන් ඔය කොළ පාට කැන්ඩල් එකක් හැදෙනකොට ප්‍රොෆිට් කරන්න වගේම රතු පාට කැන්ඩල් එකක් හැදෙනකොට ප්‍රොෆිට් කරන්න. ඒ කියන්නේ මාකට් එක අප් වෙනකොට සහ ඩවුන් වෙනකොට නැත්තම් සෙල් වෙනකොට සහ බයි වෙනකොට ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තම කරන්න පුළුවන්. හැබැයි දැන් ඔයාලා ඔය මේ දේ කරන්න කලින් හරිද? ඔයාලා මේක ගැන අනිවාර්යෙන් නොලෙජ් එක තියෙන්න ඕනේ. නැත්තම් ඔයාලා මේකෙන් ලොස් වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි මේක හරියට ඉගෙන ගත්තොත් මේක නිකන් අර නිදානයක් පාත් වුණා වගේ සමානයි. හරිද? තේරුණා? එතකොට දැන් මේ ක්‍රිප්ටෝකරන්සි විදාම මම කිව්වේ දැන් මම ඔයාලට පෙන්නුවා බිට්කොයින් chart එක. හරිද? ඒ කියන්නේ බිට්කොයින් එක කියන්නේ ක්‍රිප්ටෝ වල මුලින්ම හැදිච්ච මුදල් ඒකකේ. හරිද? මම මේක ක්ලියර් කරන්නම් ඔයාලට ඉස්සරහ කොටසදී. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වේ ක්‍රිප්ටෝකරන්සි එක අඩුවට අරන් වැඩි විකුණ තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ. සරලව. හරිද? අපි ඒක කරන්නේ බයිනෑන්ස් හරහානේ. ඒ බයිනෑන්ස් හරහා කරන නිසා බයිනෑන්ස් ට්‍රේඩින් කියලා කියනවා. තේරුණා ළමයි? ඒකයි බයිනෑන්ස් ට්‍රේඩින් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ ක්‍රිප්ටෝ ගැන අපි කතා කරාට ක්‍රිප්ටෝ කරන්සියක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නේ නැහැ නේද? ඔයාලා කැමති අය නෝට් එකක් දාගන්න. මම පොඩි වෙලාවක් දෙන්න නෝට් දාගන්න අයට. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සියක් කියන්නේ මොකක්ද?
ක්‍රිප්ටෝකරන්සියක් කියන්නේ ළමයි භෞතිකව අල්ලන්න බැරි. හරිද? මේ ඩිජිටල් පාවිච්චි කරන්න පුළුවන් බ්ලොක්චේන් තාක්ෂණය හරහා භාවිතා වන විද්‍යුත් මුදල් ඒකක වලට තමයි ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ. හරිද? මම ඒක මෙහෙම ක්ලියර් කරලා තියෙනවා. ක්‍රිප්ටෝකරන්සි anu අතින් ඇල්ලිය නොහැකි එනම් භෞතික ස්වභාවයක් දැක්ගත නොහැකි අන්තර්ජාලය හරහා පමණක් භාවිතා කළ හැකි මුදල් ඒකක. හරිද? එතකොට මේ මුදල් ඒකක දැන් අපි ලංකාවේ පාවිච්චි කරනවානේ රුපියල් නේද? රුපියල් වල නම් කොළ පේනවා. කොළ අල්ලන්න පුළුවන්. ඩොලර්ස් වලත් එහෙමයි. හරිද? ඩොලර් වලත් අපිට පුළුවන් ඩොලර්ස් කොළේ අල්ල ගන්න. හරිද? ඒවා අල්ලන්න අතින් අල්ලන්න පොඩි කරන්න නමන්න තව කාටරි දෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රිප්ටෝ වල එහෙම කරන්න බෑ. මේක අතින් අල්ලන්න බෑ. අපි ඔය දැකලා ඇති බිට්කොයින් වල ගම බී අකුර වගේ පොඩි රූපයක් දැකලා ඇති ඔයාලා ඔය මේ සාමාන්‍යයෙන් වල ඉන්ටර්නෙට් එක සර්ච් කරලා පොඩි බිට්කොයින් කාසිය වගේ රවුමක් ඇතුලේ බී අකුර වගේ ඩොලර් වගේ රූපයක් තියෙනවා. හරිද? ඒ රූපයෙන් පෙන්නුවට හැබැයි ඇත්තරම ඒක අපිට බලන්න බෑ. හරිද? ඒක අර හදපු කෙනා පෙන්වන ලෝගෝ එකක් වගේ තමයි. හරිද? දැන් සාමාන්‍ය වල දන්නවනේ නේද? දැන් රුපියල් කිව්වම පස්සේ රුපියල් 10 නම් 10 කොලයක් තියෙනවා. හරිද? රුපියල් 100 නම් 100 කොලයක් තියෙනවා. හැබැයි බිට්කොයින් කිව්වහම බිට්කොයින් එක බලන්න බෑ. නමුත් අර මේ පොඩි ලෝගෝ එකක් වගේ එකක් තියෙනවනේ. අන්න ඒකෙන් අපි තමයි තීරණය කරන්නේ මේක බිට්කොයින් එක කියලා. හරිද? ඒ කියන්නේ අතින් අල්ලන්න බෑ භෞතිකව පේන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය හරහා භාවිතා කරන මුදල් ඒකක. සරලව කියන්නේ මේ විදිහට. හරිද? මේකත් මේ මුදල් ඒකකේ මේ ක්‍රිප්ටෝකරන්සි අර නිකන් අපි පාවිච්චි කරන රුපියල් ඩොලර්ස් යුරෝප් වගේ ඒ වගේ මුදල් ඒක වගේ ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. හරිද? හැබැයි මේ ගනුදෙනු වෙන්නේ අර බ්ලොක් චේන් එක හරහා. තේරුණාද? එතකොට මේ බ්ලොක් චේන් එක ගැන එහෙම අපි අපේ ක්ලාස් එකේදී ඉස්සරහට වැඩිපුර කතා කරනවා. තේරුණා ළමයි? එතකොට ඔයාලට මේ ක්‍රිප්ටෝකරන්සි ගැන තේරුණාද? අයි පොඩ්ඩක් අහන්න එපා ඉන්න අය. ළමයි මේ ගැන තේරුණාද? තව පොඩ්ඩක් මේ ක්ලියර් කරන් තියෙනවා. මම ඔයාලට අහන්න මේ මම කියා දුන්න ක්‍රිප්ටෝකරන්සියක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට ක්ලියර්ද? හරි ඔයාලට ක්ලියර් නේ? හරි එතකොට ළමයි මේ ක්‍රිප්ටෝ වල දැන් මේ මිල දිගු කාලෙ මිල යෑම සිද්ධ වෙනවා. හරිද? දිගු කාලෙ මිල යෑම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි. හරිද? මේක මිල ඉහළ යනවා වගේම තමයි අපිට මේක අරන් තියාගන්න ලේසි. හරිද? ඒ කියන්නේ වැඩි ඉඩක් නැහැ. පොඩි වොලට් එකක් නැත්තම් බයිනෑන්ස් එක කරා අපිට තියාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ක්‍රිප්ටෝ වල මිල ඉහළ යන්න හේතුවක් තියෙනවා. හරිද? ඒ තමයි ඉල්ලුම සහ සැපයුම. හරිද? මාකට් එකේ සම්පූර්ණම බිට්කොයින් මිලියන 20ක් 21ක වගේ ප්‍රමාණයක් තියෙනවානේ. හරිද? ඒ ප්‍රමාණය ඇතුළතදී ওই ප්‍රමාණයට වඩා තව ප්‍රමාණයක් එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ බිට්කොයින් මිලියන 20 නම් ඒ 20ම විතරයි. හරිද? උදාහරණයක් විදියට දැන් අපි හිතන්නකො අපි දැන් ලංකාවේ මේ යන්නේ රුපියල්නේ. හරිද? රුපියල් පාවිච්චි කරද්දී රුපියල් අ, අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකට පුළුවන් මුදල් නැති වුණොත් ඒ මුදල් අච්චු ගන්න. එතකොට ඒකේ මුදල වටිනාකම අඩු වෙනවා. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි මේකෙදි මයින් කරන හැකියාව තිබ්බත් අර තියෙන කොයින් ප්‍රමාණයට එහා නැවත නිෂ්පාදනයක් කරන්න බෑ. ඒ හින්දා මේකට එන පිරිස වැඩි වෙනකොට නැත්තම් බයස්ලා වැඩි වෙනකොට මිලදී ගන්න පිරිස වැඩි වෙනකොට මේකේ වැලියු එක එන්න එන්න වැඩි වෙනවා. හරිද? ඒක මම ඔයාලට පෙන්නන්න උදාහරණ විදිහට chart එකේදී තව උදාහරණත් එක්කම. හරිද? දැන් මේ අපි පොඩ්ඩක් යමු ඉස්සරහට. දැන් මෙතන තියෙනවා ක්‍රිප්ටෝකරන්සි භාවිතා කරන්නේ කොහොමද කියන ඒවල දැන් කල්පනා කරනවානේ. මම ඒකට ඉස්සෙල්ලා කිව්වා Binance කරා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? Binance එක කියන්නේ exchange එකක්. හරිද? එතකොට exchange එකක් කියන්නේ සාමාන්‍ය අපිට ගණදෙනු කරන්න පුළුවන් තැනක්නේ. නේද? සාමාන්‍ය ලංකාවේ දැන් ඔයාලා දන්නවා commercial bank, සම්පත් bank ඒ වගේ බැංකු ගණදෙනු කරන්න පුළුවන්. ඒ වගේ තමයි Binance එක හරහා අපිට ක්‍රිප්ටෝ මිලදී ගන්න පුළුවන්, ළඟ තියා ගන්න පුළුවන්, ඊට පස්සේ විකුණන්න පුළුවන්. හරිද? හුවමාරු කරන්න හැකියාව කන්වර්ට් කරන්න හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ තව තියෙනවා එක්ස්චේන්ජ් වලට අමතර වොලට් කියලා જાතියක්. හරිද? ඒ වොලට් වල පුළුවන් අපේ සාමාන්‍ය පර්ස් එක වගේ තමයි. මේ ක්‍රිප්ටෝ අපිට ගබඩා කරලා තියන්න පුළුවන්. හරිද? එක්ස්චේන්ජ් වගේ නෙමෙයි පොඩ්ඩක් සිකියුරිටි එකත් වැඩි කියලා තමයි කියන්නේ. මොකද වොලට් එක ඩිසෙන්ට්‍රලයිස්. හරිද? මේ බයිනන්ස් එක සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් යන්නේ සෙන්ට්‍රලයිස් විදිහට බොලට් යන්නේ ගොඩක් වෙලාවට ඩිසෙන්ට්‍රලයිස් විදිහට. හරිද? මම මේ කියන දේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් පාඩම් වලදී. හරිද? එතකොට දැන් මේකෙදි බයිනන්ස් වලට අමතරව තියෙනවා බයිබිට් එක, බිට්ගෙට් එක. මම මෙතන මේ ලෝගෝස් දාලා තියෙන්නේ බයිනන්ස් ලෝගෝ එකයි වොලට් එකක් විදිහට දාලා තියෙනවා Tronglink Pro. මේ Tronglink Pro එකේදී TRX coin hold කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද?
ළමයි ඔයාලට මේ කොටස් ටික තේරුණාද? ළමයි මැසේජ් එකෙන් තේරුණාද කියලා ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් නේ බය වෙන්න එපා. හරි අපි ඉස්සරහට පාඩම අරන් යන්. හරිද? දැන් එතකොට ඔයාලා දන්නවා බයිනෑන්ස් වලට අමතරව තව එක්ස්චේන්ජ් තියෙනවා. ඊට පස්සේ එක්ස්චේන්ජ් වලට අමතරව වොලට් වර්ග තියෙනවා. ඒ වාර අපිට ක්‍රිප්ටෝ වල ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට මම මෙතන මේ chart එකේ දාලා තියෙන්නේ ක්‍රිප්ටෝ රන් සහ සාමාන්‍ය මුදල් අතර වෙනස. හරිද? මෙතන තියෙනවා වෙනස. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ඩීසෙන්ට්‍රලයිස්. හරිද? ඒ කියන්නේ මේක කාටවත් පාලනය කරන්න බෑ. හරිද? හදන කෙනාටත් පාලනය කරන්න බෑ. හැබැයි ඔය ටෙක්නිකල් ඇනලිස්ට් එකේ බලන්නේ ඔය ගොඩක් වෙලාවට ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට් කියලා තියෙන කොටස් ඒ කොටස් වලදී බලන්නේ මාකට් එකේ නිවුස් සහ පස්සේ ෆන්ඩමෙන්ටල් සයිඩ් එක. ටෙක්නිකල් එක බලන්නේ ගොඩක් වෙලාවට බයස්ලා සෙලස්ලා කොතනින්ද බයි කරන්නේ කොතනින්ද සෙල් කරන්නේ කියන අදහස ගන්න. හරිද? එතකොට මේ গুপ্ত ගේතන මුදල් නැත්තම් මේ ක්‍රිප්ටෝකරන්සි ඩීසෙන්ට්‍රලයිස්. තේරුණාද? එතකොට ඒ වගේම තමයි මේ මුදල් කොළ නැත්තම් මුදල් අපි පාවිච්චි රුපියල් ඒවා මධ්‍යගතයි. හරිද? ඒ කියන්නේ ඒක රජයකට පාලනය කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කොළ print කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මුදල් නිකම් බෙදන්නත් අවස්ථාවක් තියෙන රජයට. ඒ වගේ එයාට තමන්ගේ බලය පාලනය කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේ ක්‍රිප්ටෝ වලට කාටවත් මේ ක්‍රිප්ටෝ නිර්මාණය කරාට ලොකුවට පාලනය කරන්න බෑ. හරිද? ඒක තීරණය වෙන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර තියෙන ඝට්ටනය අනුව තමයි මේක වෙනස වෙන්නේ. හරිද? මේකට අපි කියනවා සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක අනුවත් වෙනස් වෙනවා කියලා කියනවා. ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් පාඩම් වලදී. හරිද? එතකොට දැන් සාමාන්‍ය ක්‍රිප්ටෝ ගනුදෙනු කරද්දී අතරමැදියෙක් එන්නේ නැහැ. හරිද? හැබැයි දැන් රුපියල් එක්ක නැත්නම් ඩොලර්ස් එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් වෙලාවට අතරමැදියෙක් ඉන්නවා. ඔයාලා ඒක දන්නවා. සාමාන්‍ය හිතන්නකෝ ඔයාලා ගෙයක් මිලදී ගන්න ගියා කියලා. ඒ ගෙයට මේ වෙනම ඉන්නවා තරව්කරු. හරිද? ඒ කියන්නේ මේ ලෝයර් කෙනෙක් ඉන්නවා. ඒ මැද කට්ටිය ඉන්නවා. නමුත් අපි ක්‍රිප්ටෝ වලින් ගනුදෙනු කරද්දී Binance වලට Binance exchange කරා තව වොලට් එකකටද නැත්නම් තව Binance exchange එකකටද මාරු කිරීමේ හැකියාව ස්පීඩ් විදියට තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින් මාරු කරන්න හැකියාව තියෙනවා. මැදින් තව කෙනෙක්ට සම්බන්ධ වෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් මේ ස්ථාවරත්වය ගත්තොත් එහෙම ඉහළ ස්ථාවරත්වයක් තියෙනවා. උදාහරණයක් බිට්කොයින් එහෙම දැන් අවුරුදු 2017 බිට්කොයින් නිර්මාණයක් තියෙනවා. දැන් අවුරුදු 8ක් වෙනවා බිට්කොයින් එකට. හරිද? හැබැයි මේ දැන් රුපියල් වලත් සාමාන්‍ය ස්ථාවරත්වයක් තියෙනවා. හැබැයි ඒකේ මිල ඉහළ පහළ යන එක එතකොට මිල තීරණය වෙන එක නෝට්ටු නිෂ්පාදනය එක කළමනාකරන එක සාමාන්‍ය බැංකු සහ එතකොට මේ රජයත් එක්ක තමයි ගනුදෙනු වෙන්නේ. හරිද? එතකොට සැපයුම ගත්තොත් එහෙම රුපියල් එහෙම අන්ලිමිටඩ් ඒ කියන්නේ අච්චු ගහලා පුළුවන්. ඊට පස්සේ හැබැයි ක්‍රිප්ටෝකරන්සි කියන එක සැපයුම සීමිතයි. හරිද? නීති අනුකූල ගත්තොත් එම තාම ලංකාවේ නම් ලොකුවට නීතිමය පැත්තෙන් බලපෑම නෑ ක්‍රිප්ටෝකරන්සි වලට. හැබැයි පිටරටන් තියෙනවා. හරිද? නමුත් රුපියල් වල නීති අනුකූල සයිඩ් එකෙන් ගත්තට පස්සේ ඒකේ නීතිමය පැත්තක් තියෙනවා. අපි හැමෝටම හිතන විදිහට අච්චු ගහන්න හුවමාරු ගන්න හැකියාව නැහැ. නමුත් ක්‍රිප්ටෝ කියන එකේ නීතිමය පැත්ත ලොකුවටම නැහැ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක යහම කරන්න හැකියාව තියෙනවා. ඒකනේ දැන් ගොඩක් වෙලාවට මහ බැංකුවෙන් පොඩි පොඩි කේස් එන්නේ. හරිද? අපි ඒව කතා කරමු ඉස්සරහට. එතකොට දැන් මම කතා කරන්නේ බිට්කොයින් එක ගැන. හරිද? දැන් මෙතන මම මේ පොඩ්ඩක් ක්ලියර් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කරන්සි එකක් මිලදීගෙන අවුරුදු ගානක් අපි ගාව තියාගත්තොත් අපිට කොච්චර ලාභයක් උපයන්න පුළුවන්ද කියන එක අදහසක් ගන්න. හරිද? මම ඔයාලට පොඩි අදහසක් පෙන්නන්නම් ක්‍රිප්ටෝ වලින් කොහොමද අපි සල්ලි හොයන්නේ කියන එක. හරිද? දැන් ඔයාලා දන්නවා බිට්කොයින් එක. හරිද? බිට්කොයින් එක ගත්තට පස්සේ බිට්කොයින් 2017 දී ආවේ බයිනෑන්ස් එකේම බලා ගන්න පුළුවන් ඔයාලට 2017 ඩොලර් 2817කට බයිනෑන්ස් එකේ ලිස්ට් උනේ. හරිද? 2814 ආපු කොයින් එක 2025 වෙනකොට ඩොලර් 126000කට පම්ප් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලම හදලා බලන්න කොච්චර
ප්‍රයිස් වැඩිවීමක්ද කියලා. හරිද? සාමාන්‍යයෙන් 60 ගුණයක වගේ ප්‍රයිස් වැඩිවීමක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි 2017 දී ආවා බයිනෑන්ස් එකත් එක්ක බයිනෑන්ස් කොයින් එකක් වෙන BNB කොයින් එක. BNB කොයින් එක ආවේ ඩොලර් 750ට. ඒ කියන්නේ සාමාන්‍ය දැන් ප්‍රයිස් එක බැලුවත් රුපියල් 150කට. ඒ දවස්වල ඩොලර් එකක් 200ට 190ට ගියේ. සාමාන්‍ය ඒ දවස්වලුත් එහෙම රුපියල් 200ට හිටන්න 200යි 100ට වගේ තිබ්බේ. හරිද? ඒ කොයින් එක මේ අවුරුද්ද 2025 වෙනකොට ඩොලර් 1500ට ආවා. ඒ කියන්නේ 150ට ගත්ත කෙනෙක්ට 10 ගුණයකින්. ඒ කියන්නේ ඩොලර්ස් වලින් ඩොලර් වලින් ගත්තොත් එම් 30 ගුණයක් විතර තියෙනවා. ඊටත් වැඩි 300 ගුණයකින් වගේ. මොකද මේ ඩොලර් 1500ක් හරිද? සාමාන්‍යයෙන් බැලුවොත් රුපියල් ලක්ෂ 4මාරක් වගේ. 300 ගාන බැලුවොත් එහෙම ලක්ෂ 4මාරක් වගේ. ඒ කියන්නේ 150ව 300ක් වගේ. හරිද? 300ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා අපි ක්‍රිප්ටෝ වලින් කොහොමද මුදල් උපයන්නේ කියන එක. හරිද? මේක එක ක්‍රමයක්. හරිද? මේවා ඔය සාමාන්‍ය ඔයාලා දන්නවා ස්පොට් ට්‍රේඩින්. ස්පොට් ට්‍රේඩින් වලදී වෙන්නේ මෙන්න මේක. හරිද? ඒ කියන්නේ අද අරන් හෙට දෙනවට වඩා සාමාන්‍ය අපි කොයින් එකක් බයි කරලා අපි හොඳ ඇනලයිස් එකක් ගාලා ෆන්ඩමෙන්ටල් සයිඩ් එකෙන් ඊට පස්සේ ටෙක්නිකල් සයිඩ් එකෙන් බලලා කොයින් ස්පොට් බයි කරා කියන්නේ සාමාන්‍ය අවුරුදු 3-4කින් වෙද්දි හොඳ ගේන් එක නැත්තම් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න හැකියාව තියෙනවා. හරිද? හරි. එතකොට අපි මේ ට්‍රේඩින් කරනකොට හරිද මේ ක්‍රිප්ටෝකරන්සි වලින් සල්ලි හොයන්නේ කොහොමද? මම මෙතන දාලා තියෙන ක්‍රම හතරයි. හරිද? මේන්ලි ඔයාලා දැන් දන්න එතකොට සෝෂල් මීඩියා වල පොඩ්ඩක් ප්‍රසිද්ධ ක්‍රම හතරක් මම මෙතන දාලා තියෙනවා. ඊට වඩා ගොඩක් ක්‍රම තියෙනවා. හරිද? මෙතන මම තියෙනවා ප්‍රධාන වශයෙන් තියෙනවා ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින්, ඊට පස්සේ ඇල්ෆා ට්‍රේඩින්, එයාඩ්‍රොප් සයිඩ් එක. හරිද? ඔයාලට මං කියන එක තේරෙනවද? ස්පීඩ් වැඩිද? ළමයි. හරි. එතකොට දැන් මේකෙදි මේ මං යට දාගෙන එයාඩ්‍රොප් සයිඩ් එක. මේක වැඩිපුර ගොඩක් අය කියා දෙන්නේ නැහැ. මම දැකලා නැහැ කියා දෙනවා. හරිද? ඔය මේ සමහර කෝස් කරන අය මේ ගැන ලොකුවට අප්ඩේට් නැහැ. මොකද එයාලා දන්නේ ස්පෝර්ට් ෆියුචර් ගැන පොඩ්ඩක් කියා දීලා ෆියුචර් වල ප්‍රොෆිට් කාඩ් එක ෂෙයා කරලා ඒ ප්‍රොෆිට් එක පෙන්නලා කට්ටිය ගන්න එකනේ. හරිද? නමුත් එයාලා අත්දැකීම් දැනුම ෂෙයා කරලා මේ ළමයින්ට මේ ගැන කියා දෙන්න යන්නේ නැහැ. එහෙම කියා දෙනවා නම් අනිවාර්යෙන් මේ airdrop side එක කියා දෙන්න ඕනි. හරිද? මේ airdrop side එකෙන් අපිට පුළුවන් ඩොලර් 10 20 ඩොලර් 100 200 ඩොලර් 3000 වුණත් නොමිලේ ගන්න. හරිද? ඒක ක්‍රමවේදයක් තියෙනවා. හැමෝටම මේක තේරෙන්නේ නැහැ. හරිද? හැබැයි ඒක A to Z ඉගෙන ගන්න හැකියාව තියෙනවා. තේරුණාද? සාමාන්‍යයෙන් මම උදාහරණයක් කියන්නම් ගිය අවුරුද්ද ඔව් මට මතක ගිය අවුරුද්දේ ටෙලිග්‍රෑම් වලින් ආව ඩොජි කොයින් එක. හරිද? ඩොජි කියලා කොයින් එකක් ආවා. ඒක ටෙලිග්‍රෑම් එක නිර්මාතෘගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ආවේ. ඒකෙදි ළමයින්ට ඒ කියන්නේ ටෙලිග්‍රෑම් යූස් කරන අයට යූසර්ස්ලාට දුන්න පොඩි ටාස්ක් එකක්. ඒ කියන්නේ තිබ්බේ ඒ ඩොජ් කොයින් එකට ලොග් වෙලා ඒ කොයින් මයින් කරන්න සහ තමන්ගේ යාළුවන්ට ඒක ෂෙයා කරන්න. හරිද? ඒ කරපු අයට ෆ්‍රී කොයින් හම්බුණා. ඊට පස්සේ ඒක බයිනෑන්ස් එකේ ලිස්ට් වුණා. ලිස්ට් වෙලා ඒකෙන් සාමාන්‍ය ඉතින් ඩොලර් 100 200 මේ හොයපු කට්ටිය ඉඳියා. හරිද? සාමාන්‍ය මාත් ඇත්තම කිව්ව ඩොලර් 170ක් වගේ ප්‍රොෆිට් එකක් ගත්තා. අර නේද ළමයි? එතකොට මේ තියෙන ප්‍රධාන වශයෙන් අපි ට්‍රේඩින් වලදී earn කරන ක්‍රම තමයි මේ තියෙන්නේ. හරිද? මේ ඇල්ෆා ට්‍රේඩින් කිව්වොත් එහෙම මාකට් එකේ කොයින් එකක් එන්න කලින් නැත්තම් බයිනෑන්ස් එකේ ස්පොට් ෆියුචර් වලට එන්න කලින් සාමාන්‍යයෙන් හරිද? ඔය ඇල්ෆා ට්‍රේඩින් වලට මේ කොයින් එක එනවා. හරිද? ඒ කොයින් එක ආවට පස්සේ අපිට පුළුවන් ඇල්ෆා වලදී ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ හිතන්නකෝ මාකට් එකට එන්න කලින් අපි කොයින් එක බයි කරනවා කියලා. සාමාන්‍ය හොඳ ප්‍රොජෙක්ට් එකක් නයි කොයින් එක බයි කරාට පස්සේ මාකට් රිලීස් වෙනකොට අප් වෙන්න පුළුවන් ඩවුන් වෙන්න පුළුවන්. පොඩි රිස්ක් එකක් අරන් පොඩි ගාණක් අරන් දැම්මොත් සාමාන්‍යයෙන් ඩොලර් එකට තියෙන කොයින් එකක් ඩොලර් 16 වත් යන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න හැකියාව තියෙනවා. රිස්ක් එකත් වැඩි හොඳේ. ඒකත් මතක් කරගමන් අපි යමු ඊළඟ කොටසට. හරිද? දැන් එතකොට මම මෙච්චර මේ ටයිම් එකේ මම මෙච්චරලා කිව්වේ ඔයාලට මේ ට්‍රේඩින් වල earn කරන ක්‍රම. හරිද? සාමාන්‍යයෙන් දැන් ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ ෆියුචර් වලින් පොඩ්ඩක් earn කරන විදිය. ඒ කියන්නේ පොඩ්ඩට ඒ පොඩිවට පොඩි ඉන්කම් එකක් හදාගෙන කොහොමද අපි ඒක ලොක් කරගන්නේ කියන එක මම පොඩ්ඩක් ක්ලියර් කරන්න. හරිද? සාමාන්‍යයෙන් හිතන්න ළමයි ඔයාගේ ෆන්ඩ් එක ඩොලර් 10ක් නම් ඩොලර් 20ක් නම් ඔයාට සාමාන්‍ය අද ඇවිල්ලා හෙට වෙද්දි කෝටිපතියෙක් වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ අද ඩොලර් 10ක් අරන් ඇවිල්ලා හෙට උදේ වෙද්දි ඩොලර් 3000ක් හදන්න බෑ. සාමාන්‍ය ඩොලර් 200ක් හදන්නත් බෑ. සාමාන්‍ය වල දකින්න ඇති ඔය සමහර ඉන්ස්ටිටියුට් වල සමහර ඇකඩමි වල දාතිබ ඩොලර් 2කින් ඩොලර්
60,000ක් $70,000 එව්වා කියලා. හරිද? ඒවා නිකන් කනාවට යන සාමාන්‍ය අර මේ ටිකට් එකක් ඇදුනා වගේ කියන ලොතරැයි ජයග්‍රහණයක් වගේ තමයි. හරිද? ඒ කියන්නේ කනාවට කලාතුරකින් එන chance එකක්. හරිද? ඒක අපි හැමෝට වෙන්නේ නැහැ. ඒ හින්දා අපි බලන්න ඕනි අපි ගාව තියෙන පොඩි ෆන්ඩ් එක ටික ටික වැඩි කරගෙන හරිද? account එක පාරක් wash වුණා දෙපාරක් wash වුණා. ඒකෙන් අත්දැකීම් අරගෙන ටික ටික මේක හදාගන්න එක. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය හිතන්න ඔයාලා රුපියල් 3500ක් තියනවා කියලා. ඒ 3500න් පුළුවන් ඔයාට සාමාන්‍ය දවස ඩොලර් එකක් වගේ හොයන්න පටන් ගන්න. සාමාන්‍ය දවස ඩොලර් එකක්, දවස ඩොලර් දෙකක් ඒක හොයන්න එක ඔයාට nothing. හරිද? දැන් මම මෙතන කියා දීලා තියෙන්නේ පෙන්ලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්. හරිද? ඩොලර් 10ක් තියෙනවා නම් දවසට මං කියවන ඩොලර් එකක් හොයන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ ඩොලර් එකක් හෙව්වත් සාමාන්‍ය අපි දවස් 30ම ට්‍රේඩ් කරන්නේ නැහැ ළමයි. හරිද? අපි ගොඩක් වෙලා ට්‍රේඩ් කරන්නේ පරිම දවස් 20ක්, දවස් 10ක් 15ක්. ඒ කියන්නේ මාකට් එක යන සිටුේෂන් එක අනුව, මාකට් එකේ හැසිරීම අනුව අපි ට්‍රේඩ් කරන එක නොකරන එක තීරණය වෙනවා. හරිද? එතකොට සාමාන්‍ය අපි හිතමු දවස් 10ක් අපි අතහැරලා දවස් 20ක් අපි ට්‍රේඩ් කරා කියන එක. දවස් 20ක් ට්‍රේඩ් කරොත් එහෙම එක දවසේ ඩොලර් එක ගානේ දවස් 20ක් ට්‍රේඩ් කරොත් ඔයාට මාසෙට ඩොලර් 20ක් earn කරන්න හැකියාව තියෙනවා. හරිද? ඩොලර් 20ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 300ක වගේකින් බැලුවොත් එහෙම රුපියල් 6000ක මුදලක්. හරිද? රුපියල් 6000ක මුදලක්. ඒ වගේ තමයි දැන් සාමාන්‍ය ඩොලර් 100ක් ඒ කියන්නේ රුපියල් 30000ක් මේ 31000 31500ක් එහෙම හිතන්නකෝ සාමාන්‍ය 315 310 වගේ රේට් එකකින් යනවා හිතන්නකෝ මේ කොයි මේ USDT කොයින් එක. එතකොට ඔයාලට ඩොලර් 100ක් තියෙනවා නම් දවසට ඩොලර් 5ක් වුණත් earn කරන්න හැකියාව තියෙනවා. හරිද? ඒ දවසට 5 ගානේ දවස් 20ක් ඔයා earn කරොත් එහෙම ඔයාට ඩොලර් 100ක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය 300 වැඩි කරොත් එහෙම රුපියල් 30000ක වගේ මුදලක් හොයන්න පුළුවන්. හරිද? එතකොට ඒක තීරණය වෙන්නේ තමන්ගේ ෆන්ඩ් එක අනුව ළමයි තමන්ගේ ප්‍රොෆිට් එක තීරණය වෙනවා. හරිද? අර ඔයාලා සෝෂල් මීඩියා වල දකින්න විදිහට දාපු ගමන් 100 200 100 300 ගිහිල්ලා එකපාර කෝටිපති වෙන ඒ හීන නැහැ. හරිද? ට්‍රේඩින් කියන දේ ඉගෙන ගත්තොත් නිදානයක් හා සමානයි. ඔයාලා තියෙන්නේ කලබල නොවි. හරිද? කලබල නොවි හිමීට earn කරන්න පටන් ගන්න එක. දවසට ඩොලර් එකක් හෙව්වත් ඒක ඔයාට අමතර ආදායමක්. ඒ හින්දා ඔයා අනිවාර්යෙන් ඒක try කරන්න ඕනි. හරිද? දැන් සාමාන්‍යවා මේ ට්‍රේඩින් වලට ආස හින්දා ට්‍රේඩ් කරලා ගේමක් ගහන්න try කරන හින්දානේ අපිත් එක්ක සම්බන්ධ වුනේ. මම කියන්නේ ඔයාලා අනිවාර්යයෙන් මේක පටන් ගන්නවා නම් එමීට පොඩි ගානකින් පටන් ගන්න ඕනි. හරිද? මොකද ඔයාලා ප්‍රැක්ටිස් වෙනකන් ඔයාගේ account එක හිටි ගමන් වොෂ් වෙලා යන්න ඉඩ තියෙනවා. එතකොට ඒක මැනේජ් කරන්න නම් ඔයා පොඩි ගානකින් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වෙන්නම ඕනි. පොඩි ගානකින් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ පොඩ ෆන්ඩ් එක වැඩි කරගෙන ඔයාට පුළුවන් ලස්සන මැච් එකක් ගහගන්න. හරිද? මේ ගේම් එක වින් කරන්න නම් අනිවාර්යෙන් ඉවසීම සහ මනි මැනේජ්මන්ට් කියන දෙකම තියෙන්න ඕනි. හරිද? සයිකොලොජි පාර්ට් එක කියන්නේ එක්තරා අවශ්‍යම දෙයක්. හරිද? ඒ කියන්නේ අපි හිතන දේ හරියට ප්ලෑන් එකෙන් කරගන්න ඕනි. ඒක අපි A to Z මේ ක්ලාස් එකේදී ඔයාලට කියා දෙනවා. හරිද? එතකොට ළමයි අපි යන් කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි වලින් ගේමක් ගන්න පටන් ගන්න? මම සරලව එම අහලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ අංක එක තමයි ඔයාලා නොලෙජ් එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ earn කරන්න කලින් learn කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාලා හරියට මේක ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට මේකෙන් අනිවාර්යෙන් දවසට අර මං කිව්වා වගේ ඩොලර් එකක් ඩොලර් දෙකක් වගේ ප්‍රමාණයක් හොයන්න පුළුවන්. හැබැයි ඔයාගේ ෆන්ඩ් එක වැඩි නම් සාමාන්‍ය ඔයාගේ ෆන්ඩ් එක ඩොලර් 1000ක් 2000ක් නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය දවස ඩොලර් 10ක් ඩොලර් 20ක් වගේ earn කරන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට අනිවාර්යෙන්ම මේක කරන්න නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනි. හරිද? ඔයාලට පුළුවන්. හරිද? අනිවාර්යෙන් ඔයාලට මේ ගේමක් ගහන්න පුළුවන්. ඔයාලට මම මගේ වගකීම අරගෙන මම ඔයාලව මේකට ඔයාලා එන අයට හරිද? මම අනිවාර්ය වගකීම මේක හරියට 100ක් උගන්වනවා. ඒ වගේම තමයි ඔයාලට දවසට එක ඩොලර් එකක් හරි හොයා ගන්නකම් ඉන්කම් එක හදා ගන්නකම් අනිවාර්යෙන් අපේ සපෝට් එක අපේ ගයිඩ් එක හම්බ වෙනවා. හරිද? ඒ වගේම තමයි මම අනිත් අය වගේ නෙමෙයි මම ඔයාලට මනි බෑක් ගැරන්ටි එකක් දෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මාස 3ක් ඇතුළත කිසිම මුදලක් උපයන්න බැරි වුණොත් එහෙම අපි ඔයාගේ අ, ගෙවන කෝස් ෆී එක රිටර්න් කරනවා. හරිද? ඒක අනිවාර්යෙන් අපි කරනවා. හරිද? එතකොට මම කිව්වා ගොඩක් අයට
ක්ලාස් එකට එන ගොඩක් අයට අපි අපෙන් ඔෆර් එකක් දෙනවා කියලා. හරිද? මොකක්ද ඒ ඔෆර් එක? ළමයි සාමාන්‍ය අපේ කෝස් ෆී එක මම ගොඩක් අය ඉන්බොක්ස් අහද්දි කිව්වා. හරිද? සමහර අය දන්නේ නැහැනේ. අපේ කෝස් ෆී එක රුපියල් 5000ක් වෙනවා. හරිද? දැන් අපේ කෝස් ෆී රුපියල් 5000යි. ඒ 5000 කෝස් ෆී එක අපි 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරිද? පළවෙනි ළමයි 5 දෙනාට පේමන්ට් කරන ළමයි 5 දෙනාට 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔයාලට පුළුවන් රුපියල් 4000ක පේමන්ට් එකක් කරලා සම්පූර්ණ කෝස් එක මිලදී ගන්න. හරිද? නැත්නම් සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමත් එකයි. එතකොට මේ කෝස් එකට සම්බන්ධ වෙන ඔයාලට ඔයා රෙජිස්ටර් වෙනකොටම ඔයාලට හම්බෙනවා වීඩියෝ සෙෂන් 17ක්. හරිද? ඒක සම්පූර්ණ කෝස් එකක්. ඒකට සම්පූර්ණ මේ කෝස් එකම රෙකෝඩින් විදියට ඉස්සල්ලාම හම්බෙනවා. හරිද? ඊට අමතරව ඔයාලට සෙන්ස්ට්‍රා දිරිද අපේ Zoom ක්ලාස් යනවා. ඊට පස්සේ ඔයාලට හම්බෙනවා වෙනම Q&A සෙෂන්. ඒ කියන්නේ ඔයාලට අපිත් එක්ක ලයිව් ඇවිල්ලා කතා කරලා ඔයාලගේ ප්‍රශ්න වලට අපෙන් උත්තර ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ Q&A සෙෂන් වලට ආවන් පස්සේ අපේ මයික් ඕෆ් වෙන්නේ නැහැ. හරිද? අපේ කැම් ඔෆ් වෙන්නේ නැහැ, මයික් ඕෆ් වෙන්නේ නැහැ. ඔයාලට ඇවිල්ලා ඩිරෙක්ට්ලි අපිත් එක්ක කතා කරලා ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න හැකියාව තියෙනවා. හරිද? 100% අපේ සපෝට් එක ඔයාලට හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාලට 1 month VIP signal service එක ෆ්‍රී හම්බෙනවා. හරිද? ඇයි මේ 1 month විතරක් දෙන්නේ? හරිද? 1 month විතරක් දෙන්නේ. ඔයාලා මේ කෝස් එක කරන කාලෙදී ඔයාලට ඩොලර්ස් එකක් හරි දෙකක් හරි ඔයාලට කැමති ගාණක් earn කරන්න අපි සපෝට් එකක් දෙනවා. හරිද? කෝස් එක ඉවරනත් එක්කම ඔයාලා සිග්නල් සර්විස් පස්සේ යන්න ඕනේ නැහැ. ඔයාලට තනියෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. තනියෙන් ඇනලයිස් කරන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා try කරන්න ඕනේ කෝස් එක කරාට පස්සේ 100%ක් මේ ඉගෙනගෙන හරියටම නොලෙජ් එක හදාගෙන තනියෙන් ඇනලයිස් කරලා තනියෙන් ට්‍රේඩ් කරලා තනියෙන් ප්‍රොෆිට් කරන එක. හරිද? එතකොට තමයි ඔයාගේ ජයග්‍රහණය හම්බෙන්නේ. මොකද ඔයා තව කෙනෙක් මත යැපෙන්න ගියොත් එහෙම ඔයා ඒ කෙනා කවදා හරි නැති වුණොත් එහෙම ඔයාගේ ට්‍රේඩින් ගමනක් නැති වෙනවා. ඒ හින්දා ඔයාලා නොලෙජ් එක අනිවාර්යෙන් හදාගන්න එක අංක එක. ඊට පස්සේ ඔයාලා ඉවසීම හදාගන්න, මනි මැනේජ්මන්ට් හදාගන්න, ෆන්ඩ් එක හදාගන්න. ඊට පස්සේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න. හරිද? දැන්ට මට දෙන්න තියෙන එකම උපදෙස් තමයි අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඊට පස්සේ earn කරන්න පටන් ගන්න. මේක හරිම ලේසි. ඔයාලා earn කරන්න හොඳම පැත්තක් තමයි මේ Binance Trading නැත්නම් cryptocurrency trading කියන්නේ. හරිද? එතකොට ඔයාලා බලන්න ඇති මම කෝස් එකක් කරන හින්දාද මෙහෙම කියන්නේ කියලා නෑ. මොකද මම free earn කරලා තියෙනවා, spot earn කරලා තියෙනවා, future earn කරලා තියෙනවා. හරිද? ඒ වගේම තමයි මගේ අත්දැකීම් වලින් මගේ ඉගෙනගත්ත ළමයි profit කරලා තියෙනවා. හරිද? අපි අර අනිත් අය වගේ බොරුවට සෝෂල් වල අපේ වාහන පෙන්නලා අපේ සල්ලි පෙන්නලා අපේ ඩිවයිස් පෙන්නලා කාවත් ගන්නෙ නැහැ. හරිද? අපි ළමයි ගන්නෙ උනන්දුවක් සහ උවමනාවක් තියෙන ආසාවෙන් වැඩ කරන පිරිසක් විතරයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. මොකද මේක හරියට ඉගෙන ගත්තොත් විතරයි හරියට 100% ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? නැත්තම් ප්‍රොෆිට් කරන්න බෑ. මොකද ගොඩක් අය ප්‍රොෆිට් කරන උවමනාවෙන් ආවොත් එහෙම මේක ඉගෙන ගන්නෙ නැහැ. ආපු දවස් ඉඳන් ප්‍රොෆිට් ඔන්ලි. එහෙම බෑ. හරිද? ඔයාලා ට්‍රේඩ් කරද්දී වුණත් ට්‍රේඩ් එකක් ලොස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලොස් වෙන ට්‍රේඩ් එක මැනේජ් කරගෙන ප්‍රොෆිට් කරන විදිහත් අපි 100%ක් කියා දෙනවා. හරිද? එන හැමෝටම ජය වේවා. good night. දැන් මෙතනින් මේ සෙෂන් එක අවසන් වෙනවා.